මම මහින්ද ප්‍රසාද් මස්සිඟුල බොහෝ දෙනා මාව හඳුන්වන්නේ මේ මොහොතේ නම් නවකතා කරුවෙක් හැටියට. හැබැයි මගේ සාහිත්‍ය ගමන ආරම්භ වෙන්නේ 2010 අවුරුද්දේදී කවියෙක් විදිහට කවි පොතක් රචනා කරමින්. ඉතින් මේ කවි පොත බොහෝ දෙනා අතරට යන්නට හේතුවක් වුණා මගේ පළවෙනි පොත ඒ වසරේ හොඳම පොත හැටියට සම්මානයට පාත්‍ර වීම. ඉන්පසු ඒ උද්‍යෝගයත් එක්ක මම මගේ පළවෙනි නවකතාව සෙන්කොට්ටන් රචනා කරනවා. ඊට පසු මාණික් රාවත සහ හිපියන් හැරිලා වැනි කෘති රචනා කරනවා. ඉතින් මේවා ආධුනිකයෙකු සතුටු වෙන්නට පුළුවන් තරමටම පාඨකයන් අතරට යනවා. ඉතින් මම මගේ මේ සාහිත්‍ය ගමන ආරම්භ වන්නට පෙර මම විශේෂයෙන්ම ලංකාවේ සිනමා ටෙලි නාට්‍ය කලාවට අදාළව කටයුතු කරා. ඉතින් මේ හැම අවස්ථාවකම මම හිතන්නේ මගේ හීනේ තිබුණේ ලංකාවේ සාහිත්‍යකරුවෙක් එහෙම නැත්නම් නිර්මාණකරුවෙක් වෙන එක. ඉතින් ඒවා මගේ මේ වෙන විට මගේ කෘති විසින් මාව ඒ තැනට ලං කරලා තිනවා. ඒ නිසා මම හිතන්නේ පාඨකින්ට අවකාශය තිබෙනවා ඒ කෘති කියවලා මාත් එක්ක ඔවුන්ගේ අදහස් බෙදා හදා ගන්න. මම රචනා කරපු කෘති ලෝකේ ඉන්න ඕනෑම තැනක ලෝකේ ඕනෑම තැනක ඉන්න පාඨකයෙකුට ඉතාමත් පහසුවෙන් කියවන්න අවකාශය තියෙනවා. පියෝ ලංකන් අන්තර්ජාල අඩවිය හරහා මම හිතන්නේ මම ආරාධනා කරනවා හැම කෙනෙකුටම ඉතාමත්ම ආදරෙන් ආරාධනා කරනවා මේ කෘති කියවන්න. මොකද නිර්මාණකරුවෙකු බලාපොරොත්තු වෙන වඩාත්ම සතුටුදායක දේ තමයි පාඨකයන් වැඩි වශයෙන් ඔවුන්ගේ කෘති කියවන එක.